මෙහෙම ලීවර් එකක් ගත්තොත් මේක තියෙනවා දරය ආයාසය භාරය. දරය ආයාසය භාරය. මෙන්න මේ දරය ආයාසය හා භාරය කියනවා තියෙන ස්ථාන අනුව ලීවර් වර්ග 3ක්. තේරුණාද? දරය ආයාසය හා භාරය කියන තියෙන ස්ථාන අනුව ලීවර් වර්ග 3ක්. මොනවද? පළවෙනි එක සාමාන්‍ය විදිහට මේ කියන්නේ. කියන්නේ දරයයි ආයාසය හා භාරය අතර දරය තියෙනවා. මේ අවස්ථාව උදාහරණයක් ගන්න පුළුවන් මොන වගේ අවස්ථාවක් ගන්නද? මොන වගේ එකක් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට? සීසෝව අතුර ගන්න පුළුවන් නේද? ඊගාවට තියෙන ලීවර් වර්ගය තමයි කොහොමද? කොහොමද තියෙන්නේ? එහෙම තියෙන්නේ. මේ ඊගාව ලීවර් වර්ගයේදී දරය තියෙන්නේ කෙනවලු. දරය භාරය නැද තියෙනවා. ආයාසය තියෙනවා. එතකොට මේකෙදී දරය හා ආයාසය අතරට භාරය ඇවිල්ලා තියෙනවා. තේරුණාද? දරය හා ආයාසය අතර මොකද වෙන්නේ? භාරය. ඒතර මේවල උදාහරණ ගන්න පුළුවන් මොනවද? විල්බරව, තව ගිරය, ඒ වගේ උදාහරණ ගන්න පුළුවන්. ඊගාව ලීවර් වර්ගය තමයි මොකද්ද? ඊගාව ලීවර් වර්ගය පුතේ භාරය හා දරය කියන දෙක අතරට ආයාසය එනවා. කියන්නේ දරය තියෙන මෙන්න මෙතන. භාරය තියෙන මේ කෙරවලින් භාරය තියෙනවා. ආයාසය මෙන්න. මොකද්ද උදාහරණ? බිලි එක්ක මාළු ගන්නකොට කොහොමද අල්ලන්නේ? අර මේ ආධාර කියන විදිහට තියා ගන්නවා. අත මැදින් අල්ලන මැදින් අල්ලන ආයාසය මෙතන දෙන්නේ. බර තියෙන්නේ කෙරවල. එතකොට ලීවර් වර්ග තුනයි. පළමු වර්ගයේ ලීවර කියනවා භාරය හා ආයාසය අතර දරය කියනකොට ඒක පළමු වර්ගයේ ලීවර. ඒවට උදාහරණ සීසෝව අතුර වගේ. දෙවන වර්ගයේ ලීවර කියනවා දරය හා ආයාසය අතර භාරය තියෙනවා. ඒවට උදාහරණ තමයි විල්බරව, ගිරය වගේ ඒවා ගන්න පුළුවන්. තුන්වන වර්ගයේ ලීවර තමයි භාරය හා දරය අතර ආයාසය තියෙන ලීවර. ඒවා උදාහරණ මොනවද? ලිලිවිට